මේ තියෙන කංශ. දැන් ඔය මේ දැන් අපේ රටේ මේව තහනන්නේ. ඔව්. ගංජා කියනවා කංශගස්. හරි. අපි කතාවට ගංජා කියනවනේ. ඔය කියන ඒවා ඒ කාලේ ඖෂධ විදියට සහ කෑමට ඔව් පවා අරගෙන තියෙනවා. කියනවා. එතකොට දැන් අපේ රටේ මේවා තවටත් තහනම්. තහනම්. ගෙදරක ගහක්වත් තියෙන්න බෑ ගලවගෙනත් යනවා අරගෙනත් යනවා අපි. යනවා. ඇත්තටම මේක බෙහෙතක් ඖෂධයක්. ඔව්. සෑම බේතක්ම හදනවා මේකේ. කංශවලින්. ඔව්. කියන්නේ ගොඩක් ඒවට ගන්නවද? ගොඩක් ඒවට ගන්නේවා ගන්නත වේදකමක් තියෙනවා. සාමාන්‍ය මූ කරලා ගන්න සර්ප වේදකට අන්තිමයි. සර්ප වේදකමට ඔව් අන්තිමයි මේක. ඒ තරම්ම වටිනවා. ආ කියන්නේ සර්ප විෂ වලට මේක මේ කංශ හොඳයි. ඔව්. ඒකනේ ඉතින් එහෙම දෙයක් තමයි අර අල්ලලා ගොඩවල් ගහලා ගෙනි තියන්නේ. ඔව්. තේරුමක් නැති වැඩ. මේ ඔයිට වඩා රටේ දේවල් තියෙනවා කරන්න. කුඩු මේ අනම්මනම් ඕන් නැති දේවල් තියෙනවා. නැති කරා නම් මේක ඖෂධයක් කියලා අර ඒ කාලේ මුත්තෝන්ගේ මුතුන් මිත්තෝන්ගේ ඒ කාලින්දා මිත්තන් ඉඳන් එන දෙයක්. එතකොට ඒක කෑම වලටත් දාන්නවා. මේක ලංකාවේ සේරම කන පිට. ඔව්. කන පිට.